මම පිරිසට ආරාධනා කරනවා අපේ සත්‍යමත් බව දියුණු වෙච්ච සිතින් අපි ධර්ම දේශනාවට සහභාගී වෙමු කියලා. ඉතින් අපි ධර්ම දේශනාවට ගියවතාවේ තෝරාගත්තේ මට හම්බෙන් හම්බුනේ මේ කග්ගවිශාන සූත්‍රයේ ගාථාවක් ආශ්‍රයෙන් තමයි අපි ගියවතාවේ ධර්ම දේශනාව කරේ. ඒකට අහුම්කන් දීපු කීප දෙනෙක් කිව්වා. ඒක ප්‍රායෝගික ජීවිතයට ඉතාම සමීපයි. ජීවිතයට ප්‍රයෝජනවත් කියලා. ඉතින් ඒක නිසා මම අදත් කග්ගවිශාන සූත්‍රයේම ගාථාවක් තෝරාගත්තා. ඉතින් අපි ඉස්සෙල්ලා ගාථාව බලමු කොහොමද තියෙන්නේ කියලා. ඒක තියෙන්නේ පාපං සහායං පරිවර්ජයේත අනත්ත දස්සෙන් විෂමේ නිවිට්ටං සයං නසේවේ පසුතම් පමත්තං ඒකෝචරේ කග්ග විශාන කප්පෝ කියලා. මේක කියන්නේ මේ පාප මිත්‍ර සේවනයෙන් වළකින්න කියලා. බුදුරජාණන් වහන්සේ වෙනත් තැන්වලදී දේශනා කරලා තියෙන විදිහට බැලුවොත් එහෙම පාප මිත්‍ර සේවනය. ඒ කියන්නේ දැන් සමහර අය ඉන්නවා තමනුත් පාපයේ යෙදෙන ගමන් තමන් වටේ ඉන්න අයත් මිත්‍ර පිරිසත් පාපයට යොදා ගන්න අය නැත්නම් පාපයට පොළඹව ගන්න අය. එවැනි මිත්‍රයන්ගෙන් වෙන් වෙන්න ඒ වර්ජනය කරන්න කියලා තමයි මේ පරිවර්ජ්‍යයේත කියන එකෙන් තේරෙන්නේ. ඊළඟට කියන්නේ අනත්ත දස්සෙන් විෂමේ නිවිට්ටං. එතකොට අපිට අනර්ථකාරී දේවල් නිතර මුණ ගැහෙනවා නම් ඒ අයත් අපි මග අරින්න ඕනේ. මොකද ඒ අයත් එක්ක ගියොත් අපිත් අපි නොදන්නවත්ම යම් දේවල් වලට යටත් වෙනවා. පුරුදු වෙනවා, හුරු වෙනවා. අපි දන්නේම නැත්නම් මොකද අපේ හිත හැඩ ගැහිලා තියෙන මේ විදිහට. අපි දන්නවා අපේ හිත අපි පිළිගන්න සිද්ධ වෙන බොහොම ලාමක බොළඳ උපාපකාරී දේවල් වලට හරි ඉක්මනට ඇදෙනවා කුසල ඡන්දයට වඩා ලේසියෙන්. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ පාපයට යොමු කරන පාපයට පොළඹවන මිතුරන්ගෙන් වෙනස් වෙන්න. ඒ වගේම අනර්ථකාරී සිතුවිලි ඒ මතුවෙන ඒ විදිහේ දේවල් වලිමුත් අපි නිදහස් වෙන්න. ඊළඟට කියනවා මේ පස්සේ පසුතැවිලි නොවන විදිහට අප්‍රමාදව හිතන්න පතන්න ඉන්න වැඩ කරන්න පුරුදු වෙන්න කියලා. ඒ කියන්නේ දැන් අපි දන්නවා බොහෝ වෙලාවට අපි මේ නිරන්තරව අවදිමත් මනසකින් නොහිටියොත් එහෙම සමහරවිට අපි යම් දේවල් වලට පෙළඹෙනවා. විශේෂයෙන් මේ වගේ ආර්ථික ක්‍රමයක් සමාජ ක්‍රමයක් තියෙන සමාජය තුළ ඒකට තියෙන ඉඩකඩ වැඩි. ඉතින් ඒක නිසා මුද්‍රානාංශ අපිට දේශනා කරනවා එවැනි අවස්ථාවලින් මිදලා අපි අවදිමත් මනසින් යුක්තව හැමතිස්සෙම හිතමු කියලා. ඒ අවදිමත් මනසින් ඉන්නවා කියලා කියන්නේ අපේ හිත පිළිබඳ හොඳ අවබෝධයක් අපිට තියෙනවා කියන එක. ඒකට හිත දෙන හැම සිතුවිල්ලක්ම අපිට තේරෙනවා. එහෙම තේරුණාට පස්සේ අපි බොහෝ වෙලාවට අර වැරදි හිතවිලි වල ගෙතිලා ඒ වැරදි හිතවිලි හරහා ඉතින් අපි කියනවා දැන් මේ ප්‍රපංච කරනවා කියලා එහෙම කියනවා. ඉතින් ප්‍රපංච කරනවා කියලා කියන්නේ මනසින් ඒ පිළිබඳව අපි නිරන්තරව මෙනෙහි කිරීම, කතන්දර හදාගෙන ඒක තවදුරටත් රස විඳීම, ඒ සියල්ල මේකට අයිති. ඉතින් ඒක නිසා එහෙම වෙන්න දෙන්න එපා. අවදිමත් මනසින් ඉන්න. ඒකම බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී අපිට අවවාදයක් දෙනවා. ආශ්‍රය කරන්න කවුරුත්ම නැත්තම් තනියෙන් ඉන්න කියලා. ඒකෝචරේ කග්ග විශාන කප්පෝ කියන්නේ අර එක අඟක් විතරක් තියෙන අර කඟ වේන තනියෙන් ඉන්නවා වගේ අපිටත් මේ ඒ විදිහට හුදකලාව අගය කරන්න කියලා හුදකලාවට කැමති වෙන්න කියලා. අපි දන්නවා දැන් බුද්ධ ධර්මයේ අපි මේ සාමාන්‍යයෙන් එදිනෙදා පින්කම් කරගෙන මේ ඒ පින් බලයෙන් අපි අනාගතෙත් මතු ජීවිතත් අපි මේ සපවත් කරගන්න බලාපොරොත්තු අදහස නෙවෙයි මෙතන තියෙන්නේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ කිසි දවසක භවයේ ප්‍රාර්ථනා කරන්න එපා කියලා. සෝචි බින්දුවක් හරි ගෑවුනත් ඒ ගඳ තියෙනවා. ඒ වගේ තමයි අපි භවයට යන්තම් හරි නැඹුරු වුණොත් එහෙම අපේ භවය දිගින් දිගට විවෘත වෙනවා. ඒකට අපි දන්නේම නැත්නම් අපි සංසාරයට බැඳෙනවා. සංසාරේ අපිට යන්න සිද්ධ වෙන. ඒකට කවදාකවත් අපිට මේ සංසාර දුකින් නිදහස් වෙන්න බෑ. ඉතින් ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ ඔය විශේෂයෙන් වචන දෙකක් තියෙනවා. මේ උදකලාව සහ ඒකෝචරය කියන එක මේ තනියෙන් ජීවත් වෙනවා කියන එක. ඉතින් ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ජීවිතෙමුත් අපි ඒක හොඳටම දැක්කා. ඒතර බුදුරජාණන් වහන්සේ අර විශාල සැප සම්පත් තිබුණු රාජ්‍ය අතහැරලා තමන් තනියෙන් එළියට බහලා තනියෙන් ගුරුවරු හොයාගෙන ගිහිල්ලා ඊට පස්සේ මේ පස්වග මහණුන්ගේ එකතුලා ඒ අධ්‍යක්ීමත් ලැබලා ඊට පස්සේ ආපහු අර බුද්ධත්වයට පත් වෙන මේ මුළු කාලය තුළ සිද්ධාර්ථ තාපසතුමා තනියම හිටියේ. වෙනත් කිසිම කෙනෙක් එක්ක මේ එහෙම ආශ්‍රයයක් ගුරු ආශ්‍රයයක් එහෙම තිබුණේ නැහැ. තනියෙන් තමයි හිටියේ. තනියෙන් ඉඳලා තමයි අර හිත දියුණු කරගෙන
අර බුද්ධත්වයේ කියන ඒ මට්ටමට හිත දියුණු කරගත්තේ. ඉතින් ඇත්තටම බුද්ධත්වය කියන්නේ අවබෝධය. ඉතින් ඒ අවබෝධ මට්ටමට ගියේ අර තනියෙන් හිට හුදකලාව තමන්ගේ හිත මෙහෙවගෙන හිටපු නිසා. ඉතින් අද වර්තමාන කාලේ කාට හරි හිතන්න පුළුවන් ඒක අමාරු වැඩක් කියලා. අමාරු විත්‍ය මම පිළිගන්නවා. මොකද අද සමාජයේ හුඟක් වෙලාවට මේ සහසම්බන්ධතාවලින් ගොඩක් සම්බන්ධ වෙලා තියෙන්නේ, බැඳිලා තියෙන්නේ. මේ බැඳීම් වලින් මිනිස්සුන්ට නිදහස් වෙන්න හරි අමාරුයි. එකින් එකට පෙළඹෙන ස්වරූපයක් තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි අර බුදුරජාණන් වහන්සේ අපිට උපදෙස් දෙන්නේ හුදකලාව සහ තනියෙන් ජීවත් වීම අගය කරන්න පටන් ගන්න කියලා. ඉතින් අපි දැන් මම අර මේක මුලින් තිබුණානේ අපිට පාපකාරී ජීවිතයකට අපි හුරු කරන. එතකොට මේ පාපකාරී චේතනාවල් අපේ හිතේ උපදින විදිහට අපිට අදහස් දක්වන මේ මිතුරන්ගෙන් වෙන් වෙන්න කියන එක අද කාලේ හරි ප්‍රායෝගිකයි. දැන් ඇත්තටම අපි දන්නවා දැන් ඔය මේ සාමාන්‍යයෙන් මාධ්‍යවල එන ප්‍රවෘත්තිත් ඒ වගේම Facebook එකේ YouTube එකේ එන ප්‍රවෘත්ති වලත් අපිට තේරෙනවා කට්ටිය එකතු වෙලා හොඳ සාදයක් තමයි පවත්වන්නේ. සාදයක් කියන්නේ සූදතාවයේ බෙදා හදා ගැනීමකට සියලු දෙනාට ආරාධනා කළා. සියලු දෙනා ඒ සූදතාවයේ බෙදා ගැනීම යම් ප්‍රීතියක් වින්දනයක් සුවයක් ලබන එකක් තමයි සාදයක් කියලා කියන්නේ. නමුත් අපි දැන් දැකලා තියෙනවා පහුගිය දිගටම යම්කිසි දැනක සාදයක් තිබුණාද ඒ සාදේ ඉවර වෙලා තියෙන ඛේදවාචකයේ. එතකොට ඉතින් ඛේදවාචකයේ ඒට ගොදුරු වෙච්ච එක්කෙනාට ජීවිතය අහිමි වෙනවා. එයාගේ ඥාතීන් අන්තිමට සදාකාලික දුක විතරයි ඉතුරු වෙන්නේ. එතකොට අරය බොහොම අමාරුවෙන් ලබාගත්ත මේ මනුස්ස ජීවිතේ, මනුස්ස ආත්මය කිසිම වැඩකට නැතුව අපරාධේ අනර්ථකාරී විදිහට නිකන් ගෙවිල ගිහිල්ලා අපි දන්නා ඒ විදිහට මේ යාමට සිද්ධ වෙන කෙනෙකුගේ තුතිසිතේ එච්චර හරියන්නේ නැහැ. ප්‍රතිසංජිතේ එච්චර හරියන්නේ නැහැ. ඉතින් ඒක අනිවාර්යයෙන්ම එතකොට මේක තාම පාපකාරී ජීවිතයකට තමයි සංසාරේ වැටෙන්නේ. ඒක නිසා අර දැන් බුදුරජාණන් වහන්සේ මේ සිංහලවාද සූත්‍රෙත් අපිට හොඳටම උපදෙස් දීලා තියෙනවා. මිත්‍රෝ ගැන වෙන වෙනම කියලා තියෙනවා. මිත්‍රෝ කොටස් දෙකකට බෙදලා ඒ මිත්‍රයන්ගේ ස්වරූපිෂ්ඨයන් අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් එතකොට දැන් අද කාලේ මේ මිත්‍රත්වයේ කියන එක බොහොම අමාරුයි තේරුම් ගන්න. මොකද දැන් මම දැක්කා අද දාලා තියෙන පෝස්ට් එකක් මේ මිනිස්සු තේරුම් ගන්න එක තමයි ලෝකේ තියෙන අමාරුම කාර්යය කියලා. ඉතින් ඒකට හේතුව තමයි ඉතින් කතා කරන්නේ පණ දීලා. සේරම විවෘතයි වගේ තමයි කතා කරන්නේ. හැබැයි ඇතුලේ තියෙන විෂ. ඒක සමහරට තේරුම් ගන්නකොට කාලේ පැනලා ගිහිල්ලා. ඉතින් එතකොට අමාරු වැඩිලා ඉවරයි. ඉතින් ඒක නිසා මේ වගේ බේරෙන්න තියෙන හොඳම ක්‍රම තමයි අපි සිහි බුද්ධියෙන් ජීවත් වෙන එක. සති සම්පජාඤ්ඤයෙන් ජීවත් වෙන එක. ඉතින් සති සම්පජාඤ්ඤය හැදෙන්නේ සතිය හොඳටම දිනුනම තමයි ඒකට සම්පජාඤ්ඤය එකතු වෙන්නේ. ඉතින් එහෙම ජීවිතයක් තමයි මෙතෙන්දී කතා කරන්නේ. අපි මම අර මුලින් කිව්වා වගේ මේ නිකන් සාමාන්‍ය ජීවිතේ ටිකක් ඔබට ගිහිල්ලා ඉවරලා අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්ම රසය විඳින්න පුළුවන්. අර අපි කියනවානේ සබ්බ රසං ධම්ම රසං ජිනාති කියලා. ඒ ධර්ම රසය තියෙන්නේ මෙතන තමයි. අපි එහෙම හොයාගත්තොත්. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් කරන මේ කුසල වල යම් කිසි දෙයක් අත්විඳින්න තියෙනවා තමයි. හැබැයි ඒවා ඉතින් බොහොම తాවකාලිකයි. ඒවා කෙරෙන්න ගෙවිලා ඉවර වෙනවා. හැබැයි දැන් මේ විදිහේ අපි ධර්ම රසයක් කියන එකක් අපේ හිත ඇතුලේ මතු කරගන්න අපිට පුළුවන් වුණොත් ඒක හැමදාම අපිත් එක්ක ජීවත් වෙනවා. එතකොට අපේ හිතේ පවතින ධර්මයේ විතරයි. ඉතින් එතකොට ඒ හිතේ ධර්මයේ කවදාකවත් කෙලෙස් වලින් කිලුටු වෙන්නේ නැහැ. අපි දන්නවා ධර්මයට නැමෙච්ච හිතක කවදාකවත් ලෝභය, ද්වේෂය, මෝහය ඒව පදනම් කරගෙන හැදෙන ඔය ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, වෛර, තණ්හා, මාන, දිට්ඨි ඒ වගේ මේ අකුසල පක්ෂයට බර හිත අපිරිසිදු කරන සිතුවිලි මතුවෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි ඒ විදිහේ ජීවිතයක් ගොඩනගා ගන්න හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඒකට තියෙන එක බාධාවක් තමයි දැන් අපිට මේ තියෙන සමාජ සම්බන්ධතා. දැන් විවිධාකාර විදිහේ සම්බන්ධතා හැදෙනවා, වෘත්තීය විදිහට හැදෙනවා. එතකොට සමාජයට අපි ගමන් බිමන් යනකොට දැන් මේ සමහර විට යාළු මිත්‍රයෝ හම්බ වෙනවා. ඊළඟට තමයි විශේෂ අවස්ථාවලදී හම්බ වෙන පිරිස් ඉන්නවා. ඉතින් මේ පිරිස් අර දැන් අපි සාමාන්‍ය කතාවට ඉන්නේ ඉතින් කාලා බලන්නද කියන්නේ කියලා. සමහර වෙලාවල් තියෙනවා කාලා බැලුවත් හොයාගන්න බැරි තැනුත් තියෙනවා ඇත්තටම. ඒ තරම් විෂමයි සමාජය. ඉතින් එහෙම විෂම සමාජයක අපිට අපේ ජීවිතේ හානිදායක තත්යකට පත් කරගන්න නැතුව අපේ ජීවිතේ අපිට ලැබිච්ච මේ අමාරුවෙන් ලැබිච්ච මේ මානසික ජීවිතේ ප්‍රයෝජනවත් තැනකට යොදා ගන්න නම්
අපි අප්‍රමාදී බවත් සතිමත් බවත් දෙකම එකම දේ තමයි. සමහර පොඩි වෙනස්කමක් ඕනේ නම් විග්‍රහ කරලා පෙන්නන්න පුළුවන්. නමුත් මේ අපි ඒ විදිහට අපේ ජීවිතයේ දිහා එදිනෙදා වෙන කටයුතු පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. දැන් මම මෙතෙන්දී සාමාන්‍යයෙන් කිව යුතු වෙනවා අපි සතිමත් බව වඩන්න අපි පුරුදු වෙන දවස්වල අපි හුස්මත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඉතින් එතකොට අපේ මූලික අරමුණ වෙන්නේ මේ අපේ හුස්ම. එතකොට මේ හුස්මම අපි ටිකක් ඒක එන්න තීව්‍ර වෙනවා. තියුණු මට්ටමට යොදා ගන්නකොට ඒ හුස්මේ තියෙන විවිධත්වය, එතකොට ඒ හුස්මත් පටන් ගන්න ඉවර වෙන්න කොච්චර කාලයක් යනවද කියලා අපි ඒ වගේ අභ්‍යාස වලට යනකොට අපේ හිත එන්න තීව්‍ර වෙනවා, සියුම් වෙනවා, තියුණු වෙනවා. එතකොට මේ සියුම් වෙච්ච තියුණු වෙච්ච හිතට කිසියම් විදිහක අදහසක් එනකොටම අපිට ඒක අඳුර ගන්න පුළුවන් වෙනවා. දැන් අපි දන්නවා එහෙම අර එක තැනකදී මම හිතන්නේ මං ගිය වතාවෙත් මේ ගාතාව පාවිච්චි කරා. අර ඒක චරන් දූරාංගමං අශරීරං ගුහස්යන් කියන ඒ ගාතාවේ දැන් ඒකේ තියෙන්නේ අපේ හිත කොයි එක මොහොතකවත් එක තැනක තියෙන්නේ නැහැ. අනිත් එක කිසි කෙනෙකුට අල්ලලා නවත්ත ගන්නත් බෑ. හිත තියෙන්නේ කොහෙද කියලා දන්නෙත් නැහැ. හිතේ හැඩක්රුවක් මොකුත් නැහැ. ඒ අවස්ථාවට මතුවෙන දේත් එක්ක හිත ගැවසෙනවා. ඒ ගැවසිලා සමහරවිට බොහෝ වෙලාවට අපි හිත සංයමයටපත් කරලා තිබ්බේ නැත්නම් හිත අපි පාලනය කරලා තිබ්බේ නැත්නම් ඒ තැන්වලදී ඇති වෙන හිත විහිං අපි පාලනය කරන්න පුරුදු වෙනවා. එතකොට එහෙම හිත විහිං අපි පාලනය කරන්න පුරුදු වුණාම අපේ අතින් කෙරෙන්නේ හොඳද නරකද කියන එක අපිට තේරෙන්නේ නැහැ. එතකොට ඇත්තටම අපි අතින් කරන්නේ අර ලෝභ දේශ මොහ විසින් උසිගන්නපු ආශාවල් ඉටු කර ගැනීමට අපි මේ උත්සාහ කිරීමක් තමයි එතෙන්දි වෙන්නේ. ඉතින් හැමතිස්සෙම ලෝභ දේශ මොහ ආශාවල් ඉටු කර ගන්න උත්සාහ කිරීමේදී කවදාකවත් ජීවිතයට සංයමයක් එකතු වෙන්නේ නැහැ, සංවරයක් එකතු වෙන්නේ නැහැ. අනිත් එක කවදාකවත් ඒ ලෝභ දේශ මොහ වලට වලින් උසිගන්න ආශාවල් ඒ හොයාගෙන ගිහිල්ලා අපිට කවදාකවත් ඒ තෘප්තියක් ලබන්නත් බෑ, ඉවර වෙන්නේ නැහැ. මොකද එකකට එකක් පස්සේ ඒ ආශාවල් එනවා. දැන් අපි පහසුම උදාහරණය තමයි අපිට කියන්න පුළුවන් දැන් මේ ෆෝන් එකක් කියන එක. ෆෝන් එක ඇත්තටම තියෙන්නේ කොමියුනිකේෂන් වලට. ඒ කියන්නේ අදහස් මාරු කර ගැනීම සඳහා. හැබැයි අද වෙනකොට ෆෝන් එකෙන් ඊට වඩා බොහෝ දේවල් කරන්න පුළුවන් තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ දැන් සමහර අය බොහෝ දේවල් කියලා මම හඳුන්වන දේවල් කරලා තමනුත් අමාරු වෙලා අනිත් මිනිස්සුත් අමාරු දාලා මහ විශාල මේ ඛේදවාචක මේ ඇති කරගන්න සිද්ධි ඕන තරම් වාර්තා වෙනවා. ඉතින් ඒ වගේ බේරෙන්න පුළුවන් අපේ හිත පිළිබඳ අපි අවධානයෙන් හිටියොත් තමයි. අපේ හිතේ දැන් මේක පැහැදිලිවම කියනවා පාපකාරී චේතනාවල් වලට, පාපකාරී අදහස් උදහස් වලට එහෙම අපි පොළඹවන්නේ මිතුරන්ගෙන් අපි වෙනස් වෙන්න ඕන කියලා. ඊට පස්සේ පාපකාරී ඊට පස්සේ දේශ සහගත ඒ විදිහේ හිතවිලි පැන නැගෙන යම් කිසි විදිහක පරිසරයක් පසුබිමක් තියෙනවා නම් ඒ පසුබිමටත් අපි නොයා යුතු බව නැත්නම් ඒ පසුබිම මගහැරිය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් එතකොට අපි එහෙමනම් අපේ හිත පවත්වගත යුත්තේ කොතෙන්ද? අපේ හිතේ හැමතිස්සෙම සාමාන්‍යයෙන් අපි මුල් අවස්ථාවේදී කියන කුසල ඡන්දයක් පිහිටවගෙන ඒ කුසල ඡන්දය තුළ හිත පිහිටව ගන්න කියලා. හැබැයි අපි මේකෙත් ටිකක් ගැඹුරට යනකොට අපිට එතන තේරෙනවා මේ සාමාන්‍ය පිනක් බව දෙකම සංසාරේ යන්න තමයි උපකාර වෙන්නේ. අපි හිතාගෙන ඉන්නවා පින තිබ්බොත් අපිට සංසාරේ මේ හොඳ තැන්වල උප්පත්ති ලබන්න පුළුවන්, හොඳ සැප සම්පත් ලබන්න පුළුවන්. මේ පින අපිට උපකාර වෙයි කියලා. ඒ වුණාට ඉතින් ප්‍රායෝගිකව බලනකොට ඒක එහෙමම නෙවෙයි. දැන් අපි බැලුවොත් එහෙම අපිත් එක්ක ජීවත් වෙන බොහෝ දෙනෙකුට මේ පින තියෙනවා. ඒ කියන්නේ මනුස්සෙක් විදිහට ලබනවා කියන එකම, ඊට පස්සේ මේ ශන සම්පatti තියෙනවා කියන එකම, ඊට පස්සේ අපි බොහෝ පහසුකම් සහිත තැන්වල ඉන්නවා කියන එකම පිනක් තමයි. හැබැයි අපි කාටවත් මේකෙන් අපි මේ සතුටු වෙලා තෘප්තිමත් වෙලා සතුටින් ඉන්න එක්කෙනෙක් හොයාගන්න පුළුවන් කිව්වොත් එහෙම ඒක එක්තරා විදිහකට පිළිගන්න බැරි දෙයක් බවට තමයි පත් වෙන්නේ. ඒ වගේම අපි බැලුවොත් බොහෝ ඕනම එක්කෙනෙක් ජීවිතේ යම් කිසි කාලයක් ගත කරපු එක්කෙනෙකුගේ ජීවිතේ අපි බැලුවොත් එහෙම ඒකේ ඇත්තටම එයා සැපට වැඩි දුක් තමයි විඳලා තියෙන්නේ. සමහරවිට අර සැප කියලා විඳින දේ උනා ඒක මොහොතකින් ඒක පිළිහිලා ඒකත් එක්තරා විදිහක ඛේදවාචකයක්, දුකක්, මානසික වේදනාවක් බවට පත් වෙනවා. ඉතින් එතකොට මේ අපේ මනසේ ස්වභාවය ඒක තමයි. ඉතින් ඒ මනසේ ඒ විදිහේ ස්වභාවයක් තියෙන මනසින් අපි නිදහස් වෙන්න නම් මූලික වශයෙන් අපිට
අපි ඒ විදිහේ තැන්වලට පෙළඹෙන දේවල් වලින් පොළඹවන දේවල් වලින් අපි නිදහස් වෙන්න ඕනේ. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ පාපකාරී චේතනාවල්, පාපකාරී දැනුම්, එතකොට පාපකාරී පෙළඹවීම කරන ඒ විදිහේ මිතුරන්ගෙන් අපි අයින් වෙන්න ඕනේ කියලා. දැන් අර මං කියපු විදිහට සිංහල වදේ පාපකාරී මිත්‍රයන් සම්පූර්ණයෙන්ම සහ මුලින්ම අයින් කරන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඊළඟට මට දැන් මතක් වෙන මංගල සූත්‍රයේ පළවෙනි ගාථාවම තියෙන්නේ අසේවනාච බාලාන පණ්ඩිතානංච සේවනා කියලා. ඉතින් ඒකෝට මේ අසේවනාච බාලාන කියන්නේ මේ පාපකාරී මිත්‍රයන්ගෙන් අයින් වෙන්න වෙනස් වෙන්න ඒයි දුරු කරන්න මඟ අරින්න කියන එක තමයි. පණ්ඩිතානංච සේවනා කියලා කියන්නේ Tamanda නිසි මඟ පෙන්වන්න පුළුවන් හැදිච්චකමක්. එතකොට ඒ විදිහේ මානසික සංවරයක් තියෙන ඉදිරිය හැමතිස්සෙම සුභවාදී දෙයක් දිහා ප්‍රයෝජනවත් දෙයක් දිහා අර්ථ සම්පන්න දෙයක් දිහා බලන්න ඒ පැත්තට හිත යොමන්න පුළුවන් එක්කෙනෙකුට තමයි අපි මේ පඬිතය කියලා ඉතින් කියන්නේ. ඉතින් එතකොට දැන් අපිට තේරෙනවා අපි හැමතිස්සෙම අපේ ජීවිතේ අපි වගේ කියන්න ඕන. ඒක මම හැමදාම කියන කතාවක් තමයි අපිට මනුෂ්‍ය ජීවිතේ ලැබිලා තියෙන අවශ්‍ය පහසුකම් ටිකක් ලැබිලා තියෙනවා. ඒකෝට මේ මනුෂ්‍ය ජීවිතේ කෙලවර වෙන්නේ කොහොමද කියන එකට අපි වගේ කියන්න ඕන. දැන් අපි ඒ දවස්වල ඔය වෘත්තීය දේවල් වලට පෞරුෂ වර්ධනය පිළිබඳව කතා කරනකොට අපි කියපු කතාවක් තියෙනවා. දැන් යම් කිසි කෙනෙක් පසුගාමී තැනක දුප්පත් තැනක ඉපදුනොත් එයා ඒකට වක් කියන්න ඕනේ නැහැ. මොකද එයා දන්නේ නැහැ තමන් උපදින්නේ කොහෙද කියලා. හැබැයි අවුරුදු 50ක් 60ක් 70 ජීවත් වෙලා එයා අවසානයේ දකින්න කිට් වෙනකොටත් එයා අර දුප්පත්කමේ මේ පසුගාමී භවයේම ගිලිලා ඉන්නවා නම් ඒකට එයාම තමයි වක් කියන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි මේ මනුෂ්‍ය ජීවිතය ලැබුවට පස්සේ අපිට වගකීමක් තියෙනවා. අපි මේ ජීවිතේ දුකටපත් වෙන අවස්ථාවවල මිදිලා ජීවිතේ සාමාන්‍යයෙන් අපි කියන ඔය මේ අර ඕලාරික සැප සම්පත් නෙවෙයි මානසික වශයෙන් අධ්‍යාත්මික වශයෙන් යම් කිසි විදිහක මේ අසරණ නොවි තෘප්තිමත්ව අර බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා තමාටම පහනක් වෙන්න කියලා අත්දීප විහෙරති කියලා. ආන්නේ ඒ මට්ටමේ මානසික මට්ටමක් අපිට ගොඩනගා ගන්න පුළුවන් වුණොත් එහෙම අපි ජීවිතේ අපිට ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයට අපි නියම ගෞරවය දුන්නා වෙනවා. අපිට ලැබිච්ච මනුෂ්‍ය ජීවිතෙන් අපි ප්‍රයෝජන ගත්තා වෙනවා. ඉතින් ඒක නිසා අපි මේ බුදුරජාණන් වහන්සේගේ අවවාද අපි ගරු කරන්න ඕනේ. ඒවා පිළිපදින්න ඕනේ. එතකොට තමයි අපිට අර බුදු සරණයි කියලා නැත්නම් දහම් සරණයි කියලා ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ. ඒක මම හිතනවා කියවිච්ච කරුණ ටික සෑහෙනවා කියලා අපි දැන් මිත්‍ර ආශ්‍රය නැත්නම් මනුස්සත්ව ආශ්‍රය කරනකොට අපි කොහොමද ආශ්‍රය කරන්න ඕනේ? ඒකෙන් අපිට ලැබෙන හොඳ නරක මොනවද කියන එක ගැන පැහැදිලි වුණා. එතකොට ඒ හොඳ නරක මොනවද කියලා තීරණය කර ගැනීමේදී අපි මනස කොයි විදිහටද වැඩ කරන්නේ කියන එක පැහැදිලි වුණා. එතකොට දෙකම පැහැදිලි වෙන්න නම් අපි සතිමත් බව කොච්චර දියුණු වෙන්න ඕනේද? සතිමත් බවට සති සම්පජාඤ්ඤය කොච්චර එකතු වෙන්න ඕනේද කියන එක මම හිතන්නේ අපිට පැහැදිලි කරගන්න පුළුවන් වුණා මේ දේශනාව තුළ. ඉතින් මම විශ්වාස කරනවා අපි මේ දේශනා හරහා මේක අපේ ජීවිතේ කොටසක් බවට අපි පත් කරගන්න ඕනේ. මොකද සමාජයේ යන ගමනක් වෙනම තියෙනවා. ඉතින් සමාජයේ යන ගමන අපිට නවත්තන්න බෑ. හැබැයි අපි යන ගමන අපිට පාලනය කරන්න පුළුවන්. ඉතින් ඒකෙදි ප්‍රධාන මේ ජවයක් බලයක් සපයන්නේ සතිමත් බව විශ්ෙන්. ඒක නිසා තමයි සතිමත් බවට බුදුරජාණන් පැහැදිලිව කියලා තියෙනවා. ඒකයිනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය ශෝක පරිද්වානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සං අත්තිකමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සත්‍ය කිරියාය චත්තාරෝ සතිපට්ඨාන. එකම මාර්ගයේ තියෙන්නේ මේ සිහිය පිටුවීම පමණයි. ඉතින් ඒක නිසා අපේ ඉදිරි කාලය අපි ඒ සඳහා යොදා ගනිමු. එතකොට අපිට මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ කවදාකවත් ඛේදවාචකයක් නොවි ජීවිතය පිළිබඳ පසුතැවිලි වෙන්නේ නැතුව කනගාටු වෙන්නේ නැතුව තමන්න ලැබිච්ච ජීවිතය පිළිබඳව ගෞරවයෙන් හිතන්න පුළුවන් තැනකට එන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය නැනනුවර ධෛර්යය සියලු දෙනාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම දේශනාව අවසන් කරනවා. අනුල මහත්මයාට අවස්ථාවක් තියෙනවා මේ ඉදිරි වැඩ කටයුතු සඳහා.